Hello everyone. සමහරක් වෙලාවට ඉංග්‍රීසි භාෂාවේ වචන වැරදියට ප්‍රොනවුන්ස් වෙලා අපහසුතාවයට පත් වෙනවද? මේ වීඩියෝ එකෙන් අපි සාමාන්‍ය ජීවිතේ පාවිච්චි කරන ඉංග්‍රීසි වචන හරියට ප්‍රොනවුන්ස් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. මොකක්ද මේ වචනය? comfortable. comfortable නෙමෙයි comfortable. එතකොට මේ වචනේ සමහරක් අය question කියනවා, සමහරක් අය question කියනවා. හරියට ප්‍රොනවුන්ස් කරන්නේ question. ඊළඟට අපි ඕන තරම් වෙනත් දැන්වීම් දකිනවා TV එකේ. YouTube එකෙත් දකිනවා. වෙනත් දැන්වීම් වලට මොනවද ඉංග්‍රීසියෙන් කියන්නේ? උත්සාහ කරන්න බලන්න මේ වචනේ ප්‍රොනවුන්ස් කරන්න. ගොඩාක් අය කියනවා advertisement කියලා. advertisement නෙමෙයි advertisement. ඊළඟට මේ හරිම කැමති කෑමක් තමයි ආමන්ඩ්. ප්‍රොනවුන්ස් කරන්නේ ආමන්ඩ් කියලා. ආල්මන්ඩ් නෙමෙයි ආමන්ඩ්. හවසට කට්ටිය එකතු වෙලා මෙන්න මේවා කන්න නම් ගොඩක් ආසයි. පීට්සා. සමහරක් අය පීසා කියනවා, සමහරක් අය පිට්සා කියනවා. හරි වචනය පීට්සා. අක්මාව ඉදිමුණාම ඇතිවන තත්ත්වයක් තමයි සෙංගමාලය කියන්නේ. සෙංගමාලයට ඉංග්‍රීසියෙන් කියන්නේ hepatitis. hepatitis නෙමෙයි pronunciation hepatitis. රස කෑම ගොඩක් හදලා දෙන්නේ මෙන්න මෙයා. chef. chef කියලා තිබුණට pronounce කරන්නේ chef කියලා. මේ වගේ ඉංග්‍රීසි වචන හරියට ඉගෙන ගන්න, ඉංග්‍රීසි භාෂාව මුල ඉඳලා හරියටම ඉගෙන ගන්න එකතු වෙන්න අපේ Medex College of Health Sciences ආයතනයේ ඉංග්‍රීසි පාඨමාලාවට. එහෙනම් අපි ඉංග්‍රීසි පාඨමාලාවේදී හම්බ වෙමු.